අයියා දන්නවා. අයියා දන්නවද ඔයා රොෂාන් අයියට ලව් කියලා? මං කියන්නේ අයියා කැමතිද ඒකට? මොකද්ද පුතේ ඒ කතාවේ තේරුම? මොකක්ද ආරයන්න? ඒ කතාවේ තේරුම? ඈ? දැන් ඔබ ලව් කරන්න පටන් ගන්නද? බලනකො මල්ලි තමස කරන වැඩ. ඉතින් ඇත්ත කියන්න අම්මට. මොකද්ද? මොකද්ද කියන්නේ? තමුසේ රොෂාන් අයියට පණ ඇරලා ලව් කරාට රොෂාන් අයියා තමුසි දෙයා හැක් කරලවත් බලන්නේ නැහැ ওই මේකපේදී. අම්මට කියන්නේ ඒක. අනේ දෙයියනේ රත්තරනේ. උඹ ඔය කවදාවක් සිද්ධ නොවන දෙයකට හිත රිද්ද ගන්න එපා බං. අම්මේ අම්මටත් සමයක් මෙන්න මේකටත් සමයක්. එහෙම එකක් නෑ අම්මේ. එහෙම මුකුත් නෑ කියන්නේ මොකද්ද? තමුසේ රොෂාන් අයියට කෝල් කර කර අර පරිස්සමින් ඉන්න. එක එක දේවල් කියන්නේ. අනිත් එක මේ දේවල් වෙන දේවල් නෙමෙයි. හරිද? අනික තමුසි හිතනවාද රොෂාන් අයියා වගේ සුපිරි ක්‍රිකටර් කෙනෙක් සහ එච්චර ලස්සන මිනිස්සෙක් තමුසි වගේ කබ්බියෙක්ට සෙට් වෙයි කියලා? පුදුමයි තමුසි දිහා බලන එක. මල්ලි කබ්බි කවුද කියලා මං කියන්නේ.